අද අපි කතා කරන්න යන්නේ තවමත් විසඳිලා නැති අපිරාස් සංසිද්ධීන් දෙකක් පිළිබඳව. ඉතින් වීඩියෝකට යන්න කලින් කියනවා ඔයාලා මේ වගේ දේවල් ඉස්සරහටත් දැනගන්න ආසයි නම් අනිවාර්යෙන්ම අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. අපි අද කතා කරන පළවෙනි අద్భుත සිදුවීමේ ආරම්භය සිද්ධ වෙන්නේ 1959 වසරේදී රුසියාවේදී. ඔයාලා දන්නවද රුසියාවේ බටහිර ප්‍රදේශයට වෙන්න පිහිටලා තියෙනවා යුරල් කියලා විශාල කඳුපන්තියක්. ඉතින් මේ කාලයේදී මිනිසුන් මේ යුරල් කියන කඳුපන්තිය තරණය කිරීමට ඒ වගේම මේ කඳුපන්තිය ආශ්‍රිතව කැම්පින් කිරීමට යොමු වෙලා හිටියා. ඉතින් 1959 වසරේ ජනවාරි මාසයේදී ඒ කියන්නේ ශීත ඍතුවේ මැද කාලයේදී රුසියාවේ යුරල් ෆෙඩරල් කියන විශ්වවිද්‍යාලයකින් ලබන සිසුන් පිරිසක් මෙම කන්ද තරණය කොට කඳුමුදුනේ කැම්පින් කිරීමට තීරණය කරනවා. ඉතින් මේ පිරිසට ඇතුළත් වෙන්නේ යූරි ඇලෙක්සැන්ඩර් රස්ටෙන් සෙම්යොන් දොරෂොන්කෝ අයිග සහ නිකොලේ කියන තරුණයන් 7 දෙනා සහ සිනයිඩා සහ ලියුමිලා කියන තරුණියන් 2 දෙනා. ඉතින් මේ අතරින් මේ පිරිසට නායකත්වය දුන්නේ 23 හැවිරිදි අයිග කියන තරුණයා. ඒ වගේම මොවුන්ගේ මූලික අරමුණ උනේ යුරල් කඳුවැටියේ තියෙන ඔටෝටන් කියන කඳු මුදුන ජය ගැනීමයි. ඉතින් මේ අලුවන් පිරිස මේ වගේ විනෝද ත්‍රාසජනක චාරිකා මීට පෙරදීත් ගිහිල්ලා තියෙනවා. ඒක නිසාම වෙනදා වගේම මොවුන් තම තමන්ගේ නිවස්වලට තම තමන් නැවත පෙබරවාරි 12 දින පැමිණෙන බව දෙමව්පියන්ට දැනුම් දීලා මොවුන්ට අවශ්‍ය කරන ටෙන්ට් ආහාර පාන සපත්තු ආදී දේවල් රැගෙන නිවෙස් වලින් පිට වෙලා තියෙනවා. නමුත් පෙබරවාරි 12 දින පසු වෙලා දින 3-4ක් ගත වුණත් මොවුන් නැවත නිවෙස් කරා පැමිණියේ නැහැ. ඉතින් මේක නිසා කලබලයට පත් වුණු මොවුන්ගේ දෙමව්පියන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඔයාලා දන්නවා 1950 කාලේ කියලා කියන්නේ වර්තමානයේ තරම් පොලිසියට යම්කිසි පරීක්ෂණයක් සිදු කිරීමට තාක්ෂණයක් පැවතියේ නැති කාලයක් කියලා. ඉතින් අධික සීතලේ වුණත් පොලිසිය රිසර්චර් කණ්ඩායම මොවුන් ගිය කඳු මුදුනට ළඟා වීමට සමත් වෙනවා. එහිදී පොලිසියට දැක්කන්න පුළුවන් මේ හිතා ගැනීමටත් නොහැකි දෙයක්. මේ සිසුන් 9 දෙනා හිටිය ටෙන්ට් එක හිමෙන් වැසී ගිහිල්ලා තියෙනවා. පරීක්ෂක කණ්ඩායමට දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම පුදුම සාගත කාරණය තමයි මේ ටෙන්ට් එක තනින් තන ඉරි ගොස් තිබුණේ හරියට තියුණු ආයුධකින් කපා දැමුවා වගේ. ඉතින් මොවුන්ගේ සපත්තු කෑම බීම ඒ වගේම ජැකට් ආදී දේවල් ටෙන්ට් එක ඇතුළෙම දැක් ගන්න පුළුවන් වුණා. ඒත් සමගම පරීක්ෂකයන්ට තේරුණා මෙතන යම්කිසි කලබලකාරී සිද්ධියක් සිදු වී ඇති බව. ඉතින් මේ ආශ්‍රිත ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී ටෙන්ට් එකේ සිට කිලෝමීටර් 1.5ක් දුරින් පිටි විශාල වනාන්තරයක තිබී මල සිරුරු 2ක් හොයා ගැනීමට පරීක්ෂකයන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම පුදුම හිතෙන කාරණේ තමයි මේ එක මල සිරුරකවත් කිසිම ඇඳුමක් තිබුණේ නැහැ. කොහොම වුණත් මේ ආශ්‍රිත ප්‍රදේශයේ දීර්ඝව පරීක්ෂා කිරීමේදී පොලිසියට මේ ආශ්‍රිතව තිබී තවත් මල සිරුරු 3ක් හොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම දිගින් දිගටම දින ගණනාවක් පොලිසිය කෙතරම් පරීක්ෂණ සිදු කරත් අනෙක් සිසුන් 4 දෙනා හෝ ඔවුන්ගේ මල සිරුරු මේ ආශ්‍රිත ප්‍රදේශයෙන් හොයා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් මේ සිදුවීමේ සැබෑම අභිරහස මතුවන්නේ එදින සිට මාස 2කට පසුව අර සිසුන් 4 දෙනාගේ මල සිරුරු ගුහාවක තිබී හමුවීමත් සමගයි. ඉතින් මේ මල සිරුරු පරීක්ෂා කරපු පරීක්ෂකයන්ට දැනගන්න පුළුවන් වුණා මේ මල සිරුරු 4ේම අස්ථි දැඩි ලෙස කැඩී බිඳී ගොස් තියෙන බව. හරියට යකඩ ආයුධයකින් පහර දීලා වගේ. ඒ වගේම කාන්තාවකගේ ඇස් එළියට ඇදී ගොස් තියෙනවද දැක ගන්න පුළුවන් වුණා. ඉතින් පරීක්ෂකයන්ට මෙතන කුමක් සිදු වේද කියලා තීරණය කිරීමට තරම් අපහසු අභිරහසක් බවට මේකපත් උනේ මේ ආශ්‍රිත ප්‍රදේශයේ කිසිම සාමාන්‍ය මිනිස් වාසයක්වත් කිසිම දරුණු සත්ත්වයක්වත් ඒ වගේම මීට මාස 2කට පෙර මේ ප්‍රදේශයට කිසිම කෙනෙකු සංචාරයේ පැමිණියාවත් කියලා කිසිම සාක්ෂියක් හොයා ගැනීමට නොහැකි වුණ නිසායි. ඉතින් මේ සිද්ධිය ගැන ඔයා මොකද්ද හිතන්නේ? ඇත්තටම මේ පිරිස කුමකට හෝ බය වෙලා ටෙන්ට් එක අතහැර පලා ගියාද? එහෙමත් නැත්නම් මොවුන් කවුරුන් හෝ ඝාතකයෙකුට අසු වුණාද? ඉතින් කොහොම නමුත් මේ සිදුවීම අදටත් ඉතිහාසයට එකතු වෙන්නේ නොවිසඳුණු අපිරහසක් විදිහටයි. ඉතින් අපි කතා කරන දෙවැනි අභිරහස තමයි 2013 දී සිද්ධ වුණු එලිසා ලම්කේස්ගේ ඝාතනය. එලිසා ලම් කියලා කියන්නේ කැනඩාවේ ජීවත් වුණු වයස අවුරුදු 21ක් වයස තරුණ කාන්තාවක්.
ඒ වගේ මැය කැනඩාවේ විශ්වවිද්‍යාලක උසස් අධ්‍යාපනය හදාරමින් තමයි සිටියේ. ඉතින් කොහොම නමුත් එලිසා තම අධ්‍යාපන කාල සීමාව අතරතුර සෝලෝ ට්‍රැවලර් කෙනෙක් විදියට ලෝකයේ සංචාරය කිරීමට තීරණය කරනවා. ඇය තම සංචාරය ආරම්භ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. සංචාරයේදී ලද අත්දැකීම් දෛනිකව තමාගේ ඩයරියේ ලිවීමට එලිසා පුරුදු වෙලා හිටියා. ඉතින් එලිසා තම ඇමරිකානු සංචාරයේදී නැවතිලා හිටියේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල තියෙන සෙන්සිල් හොටෙල් කියන ප්‍රසිද්ධ හෝටලය තුළ. ඒ වගේම ඔයාලා දන්නවද මේ හොටෙල් එක හන්ටඩ් හොටෙල් කියන නමින් හඳුන්වනවා කියලා? ඒකට හේතුව මං වීඩියෝ එක අවසානයේදී ඔයාලට කියනවා. ඉතින් කොහොම නමුත් 2013 ජනවාරි 31 දින හදිසියෙම එලිසා මේ හෝටලෙන් අතුරුදහන් වෙනවා. ඒ වගේම ඇය හෝටල් කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට තමා හෝටලෙන් පිටව යන බවට දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසාම හෝටල් කාර්ය මණ්ඩලය විසින් එලිසාගේ අතුරුදහන් වීම පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරනවා. මේත් සමග පොලිසිය එලිසා සැවීම ආරම්භ කරන අතර පොලිසිය මූලිකම වශයෙන් හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීම සිදු කරනවා. ඉතින් පොලිසියට මේ අවස්ථාවේදී එලිසා සම්බන්ධ අසාමාන්‍ය සිදුවීම් තියෙන දර්ශන පෙළක් දැක ගන්න ලැබෙනවා. එලිසා යම් අවස්ථාවක හෝටලේ ලිෆ්ට් එක තුලට ඇතුල් වෙන අතර ඇය ලිෆ්ට් එක ඇතුලේ අසාමාන්‍ය ආකාරයෙන් හැසිරෙනවා. ඒ දර්ශනවල දැක ගන්න පුළුවන් වුණා. එක් අවස්ථාවකදී එලිසා කිසියම් දෙයකට අධික ලෙස බිය වෙලා වගේ ලිෆ්ට් එකේ තියෙන සියලුම බොත්තම් එකපාර ඔබනවා දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඇය ලිෆ්ට් එක ඇතුලේ තවත් කවුරුන් හෝ සිටිනවා වගේ එක පැත්තකට වෙලා බය වෙලා දඟලනවා දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එක් අවස්ථාවකදී ඇය ලිෆ්ට් එකෙන් පිටතට ගොස් කාට හෝ නැවත බිය වෙලා ලිෆ්ට් එක ඇතුළට නැවතත් පැමිණෙන දර්ශනය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් එලිසා මෙහිදී කිසියම් පුද්ගලයෙකුට හෝ එහෙමත් නැත්නම් යම් කිසි අද්භූත බලවේගයකට බිය වෙලා ඉන්න බව හොඳින්ම දැනගන්න පුළුවන්. ඒත් පුදුම සහගත කාරණය තමයි මේ දර්ශනයට අමතරව එලිසාව වෙනත් කිසිම CCTV දර්ශනයක සටහන් වෙලා නැහැ. ඒක නිසා පොලිසියට වෙනත් කිසිම සාක්ෂියක් මේ පිළිබඳව හොයා ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම පොලිසිය විසින් හෝටල් කාර්ය මණ්ඩලය රැස් කරලා ඔවුන්ගෙන් කෙතරම් ප්‍රශ්න කිරීම් සිදු කරත් ඒ කිසිම අයෙකු එලිසාව ඒ අවස්ථාවේදී දැකලා තිබුණේ නැහැ. ඒ වගේම මේ වන විට හෝටලේ නවාතැන් අරන් ඉන්න සියලුම දෙනා පරීක්ෂා කරත් පොලිසියට මේ සම්බන්ධ කිසිම තොරතුරක් සාක්ෂියක් හොයා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් මේ හේතුවෙන් පොලිසිය මේ පිළිබඳව දීර්ඝව පරීක්ෂණ සිදු කිරීම තරමක් දුරට සීමා කිරීම සිදු කරනවා. ඉතින් මේ සිදුවීමෙන් සති දෙකකට විතර පසුව මේ හෝටලයට නවාතැන් ගැනීමට පැමිණි කාන්තාවක් විසින් මෙම හෝටලයේ වතුර අමුතු රහක් දැන්න බවට හෝටල් කාර්ය මණ්ඩලයට පැමිණිලි කිරීම සිද්ධ කරනවා. වහාම ක්‍රියාත්මක වන හෝටල් කාර්ය මණ්ඩලය හෝටලයේ මුදුනේ ඇති ජල ටැංකිය පරීක්ෂා කිරීමට කටයුතු කරනවා. මෙහිදී ඔවුන්ට දැකගන්න පුළුවන් වුණේ මීට සති දෙකකට පමණ හිතදී අතුරුදන් වුණු එලිසාගේ මල සිරුර හෝටලයේ ජල ටැංකියේ කුණු වෙමින් පවතින බවයි. ඉතින් හෝටල් කාර්ය මණ්ඩලය වහම පොලිසියට මේ පිළිබඳ දැනුම් දීමක් සිදු කරත් පොලිසියට අද දක්වා මේ පිළිබඳ කිසිම සාක්ෂියක්වත් මේ සිදුවුවේ කෙසේද යන්නවත් සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය දෙස බලද්දී අපිට මූලික වශයෙන් ගැටලු තුනක් මතුවෙනවා. ඉතින් පළවෙනි කාරණය තමයි මේ හෝටලේ රූෆ් එකට එහෙම නැත්නම් ජල ටැංකිය පිහිටා තියෙන තැනට යන්න හෝටලේ කාර්ය මණ්ඩලයේ සේවකයන්ට හැර වෙන කිසිම අයෙකුට අවසර නැතිවීම. ඉතින් එතනට එලිසා ගියේ කොහොමද කියන එක අපට මුලින්ම පැන නගින ගැටලුවක්. ඒ වගේම දෙවෙනි කාරණය තමයි මේ ජල ටැංකියේ පියන කොහොමටවත් තනි පුද්ගලයට විවෘත කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒ තරමටම විශාලයි. ඉතින් එලිසා සියදිවි නසා ගත්තා නම් කොහොමද ඇය තනියම මේ ජල ටැංකියේ පියන විවෘත කරගත්තේ? ඉතින් තුන්වෙනි කාරණය තමයි CCTV දර්ශනවල සඳහන් වන පරිදි මේ ලිෆ්ට් එකේදී බිය වුණේ කාටද? ඒ වගේම ඒ CCTV දර්ශනයට හැර වෙනත් කිසිම CCTV කැමරාවක මෙම සිදුවීම සටහන් නොවුණේ කෙසේද? ඉතින් කොහොම නමුත් මේ සිදුවීම ඉතිහාසයට එකතු වෙන්නේ අදටත් විසඳගන්න නොහැකි වුණු අභිරහසක් විදිහටයි. මම මුලදින් ඔයාලට කිව්වා මේ හෝටලය හන්ටඩ් හෝටල් කියන නමින් හඳුන්වනවා කියලා. ඉතින් ඒකට හේතුව තමයි මෙවැනි සිදුවීම් ගණනාවක් මේ හෝටල තුල මීට පෙරදීත් සිදු වෙලා තියෙනවා. ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ සිද්ධීන් ඉස්සරහටත් දැනගන්න ආසයි නම් දිගටම අපේ channel එකත් එක්ක අනිවාර්යෙන් රැඳිලා ඉන්න.